හරි ආයුබෝවන් දුවේ පුතේ ඔයාලා හැමෝටම අදත් සුපුරුදු පරිදි අපේ සිංහල පන්තියේ වැඩ අපි මේ විදිහට ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. ඒතර පහුගිය සතිවල අපි කතා කරා අපේ 10 වසරේ සිංහල සාහිත්‍ය පාඩම් වලින් මුල්ම පාඩම වන උම්මග්ග ජාතකයේ කොටස, ඒ කියන්නේ සතර කන්මන්ත්‍රණය පාඩමේ මුල් කොටස. දැන් ඒකේ පුංචි පැහැදිලි කිරීමක් මම මීට කලින් කරලා තියෙනවා. එතකොට කතාව බොහොම කෙටියෙන් මම පැහැදිලි කරා ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කොහොමද මේ කතාව ගලාගෙන ගියේ ඉස්සරහට කියලා. ඒ වගේම ඒකේ විශේෂ සිදුවීම් ටිකත් පැහැදිලි කරමින් අපි ඒක සාමාන්‍ය ආකාරයට නැත්නම් සාමාන්‍යයෙන් වාට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කියලා දුන්නා. ඔයාට ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න බැරි වෙලා තියෙනවා නම්, බැරි වුණා නම් පති කියන YouTube channel එක, මගේ YouTube channel එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඒ මුල් කොටස් ටික අපි ඒකේ දාලා තිනවා ඒ පාඩම් ටික. ඉතින් මේ සතර කන්මන්ත්‍රණයේ ඒ මුල් පාඩමේ කොටසක් ඒකේ තියෙනවා. ඔයාට ඒක බලලා ඔයාගේ දැනුම තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දුවේ පුතේ දැන් මම අද බලාපොරොත්තු වෙනවා මේ සාහිත්‍ය කොටසේම මේ සතර කන්මන්ත්‍රණය කියන ඒ මුල් කොටස ගැන පුංචි කතාවේ නැත්නම් පොඩ්ඩක් ඔයාට තවදුරටත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම පුතා මේකෙදී මේ කතාව ඇත්ත මේ ජාතක කතාවක් නේ මේක. දැන් ඔයාට හිතෙන්න පුළුවන් සමහර විට මේ ජාතක කතාව කියවගෙන යනකොට අනේ අම්මෝ නිදිමතයි, එපා වෙනවා, තේරෙන්නේ නැහැ වගේ අදහසක් එන්න පුළුවන්. ඉතින් මේකේ ටියුට් එකක් තියෙනවා. මේ ඔයා මට ඒකට ඒ ටියුට් එක ලබා ගන්න පෞද්ගලිකව මැසේජ් එකක් දාන්න. ඔයාගේ ලිපිනේ සඳහන් කරලා මම ඔයාට ටියුට් එක නිවසටම ලැබෙන්න සලස්වනවා. ඉතින් මේ ටියුට් එකේ මේ පාඩමට අදාළ අමාරු වචනවල තේරුම නැත්නම් අපි කියන්නේ ගැටපද විවරණය රයිට් ඒක අන්තර්ගත කරලා තියෙන්නේ. ඔයාලා තියෙන ටියුට් එක දිහා බලාගෙන පාඩමේ අමාරු වචනවල තේරුම් ටික ලියාගෙන ඒක පාඩම් කරගන්න නැත්නම් කතාව මතක තියාගන්න. ඉතින් දරුවෝ මේක ජාතක කතාවක් නිසා මේ ජාතක කතා ලියලා තියෙන්නේ ශ්‍රුති ගෝචර ශෛලියෙන්. දැන් ශ්‍රුති ගෝචර ශෛලිය කිව්වහම එකවරම මම මේ මොකද්ද කියලා හිතනවනේ ඔයාට. නේ අපෝ අපි නම් දන්නේ නැහැ ඔය කියන ශෛලිය. ශ්‍රුති ගෝචර ශෛලිය කියන්නේ පුතේ අසා රස විඳීමේ ප්‍රීතිය. අහගෙන ඉඳලා රස විඳින්න පුළුවන් විදිහට තමා ජාතක කතා කරුවා මේ ජාතක කතා පොතේ තියෙන හැම ජාතක කතාවක්ම රචනා කරලා තියෙන්නේ නැත්නම් ලියලා තියෙන්නේ. නිසා මම අද බලාපොරොත්තු වෙන්නේ මගේ දුවට, මගේ පුතාට කියලා දෙන්න කොහොමද ශ්‍රුති ගෝචර ශෛලියෙන් අපි ජාතක කතාවක් කියවන්නේ කියලා. ඒ වගේම උම්මග්ග ජාතකයේ මේ සතර කන්මන්ත්‍රණය කියන කොටස අපි කොහොමද ශ්‍රුති ගෝචර ශෛලියෙන් නැත්නම් පුතා අසා රස විඳීමේ රීතියෙන් කියවන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. එහෙනම් සූදානම් වෙමුද? සූදානම් වෙන්නේ. හරි. එහෙනම් මම පුතා මෙහෙමයි ඈ. දැන් මම ඔන්න පොඩ්ඩක් කියවගෙන යනවා. ඔයාට පේලියක් දෙකක් කියවනකොට ශෛලිය අහුවෙනවා. මගෙත් එක්ක ඔයා දැන් මේ කොටස කියවගෙන යනවා. එතකොට ඔයාට අර නිකං ඔහේ උම්මග්ග ජාතකයේ සතර කන්මන්ත්‍රණය කොටස කියවගෙන යනකොට තේරුනේ නෑ වගේ තියෙන්නේ නෑ. එතකොට නිකන් තේරෙන්නේ නෑ, නිකන් අමාරුයි වගේ කියලා. එහෙම හැඟීමක් එන්නේ නෑ. සුපිරියටම ඔයාට මේ කොටස වැටහෙනවා, පැහැදිලි වෙනවා. එහෙනම් අපි මං කළ දුවගෙන යමු. ගමු සාහිත්‍ය පොත කියවගෙන යමු. ශ්‍රුති ගෝචර ශෛලියෙන් නැත්නම් මය පුතා අසා රස විඳීමේ රීතියෙන්. එහෙනම් අපි ඉක්මනින් පටන් ගමු. ශ්‍රුති ගෝචර ශෛලියෙන් නැත්නම් බණ කතා රීතියෙන් ජාතක කතාව කියන්න පටන් ගමු. හරි. සතර කන්මන්ත්‍රණය අපේ සාහිත්‍ය පොතේ මුල් කොටස අපි මේ පාඩමේ මේ කොටස අපි සාකච්ඡා කරලා තියෙන්නේ. පොඩ්ඩක් කියවගෙන යමුකෝ බලන්න ශ්‍රුති ගෝචර ශෛලියෙන් අසා රස විඳීමේ රීතියෙන්. හරි මට නම් හොඳට කියන්න බෑ. පොඩි try එකක් දෙන්න. වත් මේ රටාව අල්ලගන්න බලන්න. එසමයෙහි උත්තර පංචාල නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක්
රාජ්‍යය කෙරෙති ඒ රජ්ජුරුවනට කේවට්ට නම් බමුණු කෙනෙක් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාහ ඌතුමෝ නුවණැත්තාහ වියත්තාහ ඒකේ වට්ටාචාරී එක් දවසක් තුමු අලුයම් වේලෙහි පිබිද සුවඳ තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් ගන්ධදාම පුෂ්පදාමාවලම්බිත නානාවර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රේයහන් ගර්භය බලන්නාහු මහත් වූ සම්පත් දැක මේ මාගේ යසස කවුරුන් සන්තක දෝහෝයි සිතන්නාහු අනෙක් කෙනෙකුන් සන්තක නොවේ චූලනී බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් සන්තකය මෙබඳු සම්පත් දුන් රජ්ජුරුවන් සියලු දඹදිවට අගරජ කළොත් යහපත එසේ වුවහොත් මමත් අග්‍රපුරෝහිත වෙමි සිතා උදෑසනක් සේම රජ්ජුරුවන් සමීපයට ගොස් රෑ දවස සුවයෙන් නිදිලත් පරිදි විචාරා දේවයන් වහන්ස කොටපිය යුතු කතාවෙක් ඇතැයි කීහ රජ්ජුරුවෝ කියව ආචාරිණී කීහ දේවයන් වහන්ස ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවන මගුල් උයනට යම් හයි කීහ රජ්ජුරුවෝ යහපත ආචාරිණී කියා බමුණන් හා සමග උයනට ගොස් සේනාව පිටත සිටුවා වටකොට රකවල්ලවා බමුණන් හා සමග ඇතුළු උයනට වැද මගුල් සල් වටෙහි හුන්හ වැඩේ කොහොමද අමාරුද ලේසිද පොයේ දවසේ බණ මඩුවේ හාමුදුරු කෙනෙක් හරි නැත්නම් ගිහි කෙනෙක් හරි ගිහි උගතෙක් හරි කවුරු හරි කෙනෙක් නේද සිල්ගත්තු උපාසක උපාසිකාවන් ඉදිරියේ මේ විදිහට මේක පුතේ කියවගෙන යනවා. ඉතින් සාදුනාද දිදී ඕක අහගෙන ඉන්නවා නේද ආච්චිලා සීයලා නේද ඕක අහගෙන ඉන්නවා බණ මඩුවේදී. ඔන්න ඔහොම තමා පුතා මෙන්න මේ ආකාරයෙන් කියවන්න තමා ජාතක කතා කරුවා මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් දැන් මේ රටාවට අපි චුට්ටක් ඉස්සරහට කියවගෙන යමු. ටියුට් එකේ අමාරු වචන වල තේරුම් ටික තියෙන නිසා ඔයාට මේක පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. වචනේ තේරුම කියන්නේ නැතුව මම මේ රටාවෙන්ම නැත්තම් මේ කියන ශෛලියෙන්ම තවදුරටත් මේ කොටස කියවගෙන යනවා. මම පුතා මගෙත් එක්කම මේක කියවගෙන යමු. එතකොට ඔය බෝරින් වෙලා තියෙන සතර කන් මන්ත්‍රණය දඩින් බිඩින් ඩොංගාලවට හොඳටම වදී. හොඳටම පැහැදිලි වෙයි. right. අපි එහෙනම් ඉස්සරහට කියවගෙන යමු තව ටිකක්. ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක මේ එක් කාරණයක් උවමැනව අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි උයනට වැද මගුල් සල් ගස
පොළ අතර සැඟවී උන්හ රජ්ජුරුවෝ බමුණානන්ට කිය යුතු රහස් කියව ආචාරිනී කීහ දේවයන් වහන්ස නුඹ වහන්සේගේ කන මෑතට නමාලුව මැනව මේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණය නම් වන්නේය ඒ හේයින් නුඹ වහන්සේගේ දෙකන හා මගේ දෙකන මුත් අනෙක් කනකට නොයා යුතු වන්නේය ඉදින් දේවයන් වහන්ස මා කීවා කරන සේක් නම් සියලු දඹදිවට නුඹ වහන්සේ අගරජ කොට ළමී කීහ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද මහත් වූ රාජ්‍ය ලෝභයෙන් යුක්ත බැවින් බමුණන්ගේ බස් අසා සතුටු වෑ කියව ආචාරිනී තොප කීවක් කෙරෙමි කීහ දේවයන් වහන්ස අපි සේනාව රැස් කොටගෙන පළමු කොට කුඩා නුවරක් වට කොට ගනුම්හ මම කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද ඒ නුවර රජ්ජුරුවනට දේවයනි තොපහා අපහා සටන් කොට කාරියෙක් නැති හුදෙක් අප නතුවව තොපගේ රාජ්‍යය තොපටම වන්නේය සටන් කොළෝ නම් අපගේ සේනාවාහන මහත් හේයින් ඒකාන්තයෙන්ම පරදුවයි කියමි ඉදින් මාකී ලෙස නොකලෝ නම් සටන් කොට අල්ලාගෙන මරාපියා උන්ගේ සේනාවත් හැරගෙන අනෙක් නුවරකට යම්හ ඒ නුවරත් එසේම යටත් කොටගෙන ඉන් අනෙක් නුවරකැයි මේ සැටියේම සියලු දඹදිව රාජ්‍යයගෙන ජයපානය අනුභව කරම් හයි කියා 100ක් රජදරුවන් අපගේ නුවරට ගෙනවොත් උයනැදී රාමණ්ඩලයක් සාදා උන් හැම දෙනා රාබොන්නට යැයි රාමැඩිල්ලේ හිඳුවාලා විෂයොදා කරන ලද්දා වූ රා අනුභව කරවා උන් හැම දෙනාම ජීවිත විනාශයට පමුණුවා ගංගදියට දමා 100ක් රාජධානියෙහි රාජ්‍යය අත්පත් කොට ගනුම් එසේ කල්හි නුඹ වහන්සේ සියලු දඹදිවට අගරජ වනසේකැයි කීහ රජ්ජුරුවෝ යහපත ආචාරිනී තොපකී ලෙසම කෙරෙමි කීහ දේවයන් වහන්ස මේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණය නම් වෙයි අනෙක් කෙනෙකුන් දත නොහැක්කේය එසේ හේයින්
කල් නොයවා යහපත් නැකතෙකින් වහා නික්මුණු මැනවැයි කීහ. රජ්ජුරුවෝ යහපතැයි කිවිස්සාහ. මේ කිවිස්සාහ කියන පුතා ඔන්න පොඩ්ඩක් වඩා වැදගත් වෙනවා. ඇයි දන්නවද? මේ කේවට්ට බමුණා කියපු යෝජනාව එයා ගිවිස්සනවා. ඒ කියන්නේ පුතේ ඒකට එකඟ වෙනවා. පස්සේ මහෞෂධ පඬිතුමාත් අහනවා මේ කේවට්ට බමුණා කියපු සතරකන් මන්ත්‍රණය නැත්නම් එයාගෙන ආපු මේ යෝජනාවට චූලනී බ්‍රහ්මදත්ත රජතුමා එකඟ වුණාද කියලා අහනවා. ඇත්තටම කිව්වොත් එහෙම චූලනී බ්‍රහ්මදත්ත රජතුමාත් සැප සම්පත් වලට ගොඩාක් කැමති නිසා ආසා නිසා අරයාගේ යෝජනාවට එකඟ වුණා. කැමති වුණා. රයිට්. නිදිමත කම්මැලිකම නෑ නේද මයි පුතා? නෑ. හරි. මේක ශ්‍රුති ගෝචර ශෛලිය. අසා රස විඳීමේ රීතිය. බණ කතා රීතිය. ඔය කිව්ව බණ කතා රීතියෙන් තමා පුතා පැරණි සාහිත්‍ය කියවන්න ඕනේ නැත්නම් ඉගෙන ගන්න ඕනේ. හරි? විශේෂයෙන්ම කියවන්න ඕනේ. ඒ අසා රස විඳීමේ රීතියෙන් කියවගෙන යනකොට අර නිකං ඔහේ අපි නිකං කෙටි කතාවක් වගේ කියවගෙන යනවට වඩා හොඳින් පැහැදිලි වෙනවා. රයිට්. එහෙනම් අපි තුරු ටිකක් කියවගෙන යමු ඉස්සරහට. ඊට පස්සේ ගිරාපෝතකයෝ ඒ මන්ත්‍රණය අසානිමවා උන් දෙදෙනා මන්ත්‍රණය කොට අන්තයෙහිදී සාල්ලෙකලාලා පාතට බාන කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිසෑ වර්ජස් පිඬක් හෙලා කිමෙක් දැයි කටදල්වාගෙන උඩ බැලූ තැනැත්තවුන්ගේ මුඛයේ නැවත වර්ජස් පිඬක් හෙලා ප්‍රීන් යන අනුකරණයෙන් හඬමින් කොලත්තෙන් උඩ නැගී කේවට්ටය තෝ තමාගේ මන්ත්‍රණය සතරකන් මන්ත්‍රණයයි සිතයිද දැන්ම සකන් වෑගියේය නැවත අට කනකට ගොස් පසුව නොයෙක් සිය කනකට යන්නේ යැයි කීහ. ගිරවා කොළගනුවයි කියද්දීම පවනට බඳු වේගයෙන් පියාසර කොට මියුළු නුවරට ගොස් මහෞෂධ පණ්ඩිතයන් වහන්සේගේ ප්‍රාසාදයට වන්හ. ඒ ගිරා පණ්ඩිතයන්ගේ මෙබඳු වතෙක් ඇත්තේය. ඉඳින් කිසි තැනකින් ගෙනා හස්නක් පණ්ඩිතයන් වහන්සේට පමණක් කිය යුතු වී නම් උන්වහන්සේගේ දසරුවට බස්නාහ. ඉඳින් අමරාදේවී නොත් ඇසුව මනාවී නම් ඇකයෙහි ගොස් හිඳිනාහ. ඉඳින් බොහෝ දෙනා ඇසුව මනාවී නම් බිමට බස්නාහ. එදවස් ගිරා පණ්ඩිතයෝ පණ්ඩිතයන් වහන්සේගේ දසරුවෙහි බැස උන්හ. ඒ සලකුණෙන් රහස බිනිය යුතු යැයි අමරාදේවීන් හා බොහෝ දෙන ඉවත්ව ගියහ. පණ්ඩිතයන් වහන්සේ සුවපෝතකයන් හැරගෙන
මතුමාල් තලයට නැගී සබඳ තොප විසින් කුමක් දක්නා ලදද කුමක් අසන ලද දැයි විචාලසේක ඉක්බිති ගිරා පණ්ඩිතයෝ බෝධිසත්වයන් වහන්සේට මම දේවයෙනි සියලු දඹදිව අනෙක් රජ්ජුරු කෙනෙකුන් සමීපයෙන් කිසි බයක් නොදිටිමි උත්තර පංචාල නුවර චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ කේවට්ට නම් පුරෝහිතයානෝ රජ්ජුරුවන් උයනට ගෙන ගොස් සතරකන් මන්ත්‍රණයක් කළහ මම මගුල් සල්ගසෑ අත්තක් ඇතුලේ සැඟවී හිඳ මන්ත්‍රණය අසා නිමවාගෙන කේවට්ට බමුණා කටෑ වර්චස් පිඩක් හෙලා පියා ආමී කියා සියලු තමන් දුටු දෙයක් ඇසූ දෙයක් පණ්ඩිතයනට දැන්වූහ උන්වහන්සේ විසින් රජ්ජුරුවෝ ගිවිස්සෝ දැයි විචාල කල්හි ගිවිස්නා ලදය දේවයිනී කීහ පණ්ඩිතයන් වහන්සේ ගිරාපෝතකයනට කළමනා සත්කාර කොට හෙවත් මීයෙන් හැනු විලඳ කවා මී පැන් පොවා බේත්තෙලින් පියා සඟල මැඩ මොලොක් ඇතිරිලි අතුරන ලද රන් මැදිරියෙහි සතප් පා කේවට්ටයා මා මහෞෂධ පණ්ඩිත බව නොදනිති සිතමි දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි සිතා ඇතුළු නුවරහුන් දිරිඳුන් පිටත් කරවා පිටිනුවර ලැවූසේක පිටිරටින් දනව්වලින් සතරවාසල නියම්ගම් සතරින් වස්ත්‍රාභරණ ධනධාන්‍යාදීන් සමුර්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්සූසේක බොහෝ ධනධාන්‍ය රැස් කර වූසේක හරි මං හිතන්නේ නිකන් අපි ඔහේ කියවගෙන යනවට වඩා මම පුතා ඔයාට දැන් මේක පැහැදිලි වෙනවා කතාව මොකද්ද කියලා. කේවට්ට බමුණයි චූලනී බ්‍රහ්මදත්ත රජතුමායි දෙන්නා මගුල් සල්ලුවෙනට ගිහිල්ලා කරපු අර සතරකන් මන්ත්‍රණය මහෞෂධ පණ්ඩිතයන්ගේ මහෞෂධ පණ්ඩිතුමාගේ ගිරාපෝතකයා සුවපෝතකයා කියන්නේ ගිරා පැටියට මේ ගිරා පැටිය මේ සියලුම රහස් මේ කතා කරපු සියලුම දේවල් දෙට අහගෙන ඉඳලා එයා ඒක අහගෙන හිටපු බවත් දන්වලා වර්චස් පිටක් හෙලලා කටටත් ඔළුවටත් නේද වර්චස් පිටකුත් හෙලලා ගියා. ගිහින් මේ අහපු සියලුම සිද්ධිය සම්පූර්ණ විස්තරය මහෞෂධ පඬිතුමාට කිව්වා. මහෞෂධ පඬිතුමා දැන් ඒක අහගෙන දැන් මේ කියන මිනිස් සංහාරය නැත්තම් මේ රජවරු 100ක්ම මරලා දාන්න හදන්නේ මේ වැඩේ අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන කියලා හිතලා මියුළු නුවරට අනාගතයේ අනතුරක් වෙන්න පුළුවන් ආක්‍රමණයක් එන්න පුළුවන් කියන එක මහෞෂධ පඬිතුමා කලින්ම දැනගත්තා.
කලින්ම දැනගෙන මොකද කරේ? නගරයේ ඇතුලේ හිටපු දුප්පත් මිනිස්සු නගරයෙන් එළියට යවුවා. නගරයෙන් එළියේ හිටපු පොසත් මිනිස්සු ටික ඔක්කොම නගර සීමාව ඇතුළට ගත්තා. නගරය ඇතුළට ගත්තා. ඒකල දැන් යා දැන් ප්ලෑන් කරනවා අර ජයපානෝත්සවය අනිවාර්යයෙන්ම කඩාකප්පල් කරලා දාන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම රජවරු 100 දෙනෙක් නිකම්ම වස කාලා වස බීලා මැරෙනවා. මරන්නනේ හදන්නේ දැන් මේ. ජයපානෝත්සවයේදී වස දාලා ශුංගිලානේ. ශුංගිලා වස දාලා අනබොන දේවල් වලට වස දාලා දීලා මරන්න හදන්නේ. ඒ දේ අනිවාර්යයෙන්ම නවත්වනවා කියලා මහෞෂධ පඬිතුමා හිතාගත්තා. මහන්සි නෑනේ. කියමුද බලන්න නම් ඉතුරු ටිකත් අපි. හරි. මගෙත් එක්කවත් කියවගෙන යන්න ඕන. ඒතර තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. මම කියන්නම් දැන් මේ රටාව ඔයාට දැඩි අහු වෙලා තියෙන්නේ. තව ටිකක් අපි ඉස්සරහට කියවගෙන යමු. එතකොට මාය පුතා ඔයාට මේ රටාව ශෛලිය නැත්නම් මේ ශ්‍රුති ගෝචර ශෛලිය හොඳටම පත්තියන් වෙයි. right. අපි කියමු. චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද හේවට්ටයන්ගේ බස්ගෙන හස්ත්‍යශ්වාදී සෙනග පිරිවරා ගොස් එක් කුඩා නුවරක් වටලාගත්හ. හේවට්ට බමුණෝ තමා යටකී සැටියේම කුරුබිලියෙන් ඇතුළු නුවරට වැද කාරණා කාරණ ඒ රජ්ජුරුවනට කියා තමන් වසඟ කොටගෙන දෙසේනාව එක් කොටගෙන අනෙක් නුවරක රජ්ජුරුවනැයි මෙසේ චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ කේවට්ටාචාරීන්ගේ අවවාදයෙහි සිට ඒ වේදේහ රජ්ජුරුවන් තබා සෙසු සියලු දඹදිව රජදරුවන් තමන් නතු කළහ. බෝධිසත්වයන් වහන්සේ විසින් ඒ රජ්ජුරුවන් සමීපයෙහි සිටුවන ලද පුරුෂයෝද බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විසින් අදවකට මෙතෙක් නුවර ගන්නා ලද පණ්ඩිතයන් වහන්ස නොපමාවන සේක්වයි කියා නිරන්තරයෙන් හසුන් එවන්නාහ. උන්වහන්සේද ඒ යෝදයනට මම මෙහි පමාවක් නැත්තෙමි. තෙපි උකටලී නොවෑ නොපමාව වසවයි කියා යවන සේක. බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ සත්නවුරුදු සත්මස් සද්දවසකින් වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය තබා සෙසු දඹදිව රාජ්‍යයන්ගෙන කේවට්ට බමුණනට ආචාරීනී මියුළු නුවර වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය ගනුම් හයි කීහ. දේවයන් වහන්ස මහෞෂධ පණ්ඩිතයන් වසන නුවර රාජ්‍යය ගන්නට නොපොහොසතුන්හ. ඒ පණ්ඩිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ. ඊතාම උපායවන්තය හයි මෙසේ ඒ කේවට්ට බමුණු ආචාරී විස්තර කොට සඳ මණ්ඩලෙහි අඳනා කෙනෙකුන් මෙන් මහබෝසතාණන් වහන්සේගේ ගුණ රජ්ජුරුවනට කීහ. ඒ ආචාරීතුමෝ
උපාය වත්තුමය එසේ හේයින් මියුළු නුවර රාජ්‍යය නම් ඊතා ස්වල්පය සියලු දඹදිව රාජ්‍යය අපට සෑහේ එක් රාජ්‍යයකින් අපට කාර්යකින් දැයි උපායෙන් රජ්ජුරුවන් ගිවිස්සූහ සෙසු රජ දරුවෝ අපි මියුළු නුවර රාජ්‍යය ගෙනම ජයපානය බොම්හයි කියන්නා කේවට්ට ආචාරී උනුන් කාරණ කියා වලකා වේදේහ රාජ්‍යයගෙන කුමක් කරමෝද ඒ රජ්ජුරුවෝත් අප නතුවෝමය නවතුවයි 100ක් රජදරුවන් උපායෙන් ගිවිස්සූහ ඒ රජ්ජුරුවෝ කේවට්ට නම් බමුණන්ගේ බස් අසා මියුළු නුවරට යන ගමන් නැවැත්තාහ බෝසතාණන් වහන්සේට ඔබ වහන්සේගේ චරපුරුෂයෝ බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ 100ක් රජදරුවන් පිරිවරා මියුළු නුවරට නික්මුණාහු නැවත තමන්ගේ නුවරටම නැගී ගියහයි හසුන් එව්හ බෝධිසත්වයන් වහන්සේද ඒ පුරුෂයනට මෙතැන් පටන් කොට රජ්ජුරුවන් කරන ක්‍රියාවන් දැනවන්නේ යැයි කියා නැවත හසුන් යැවූසේක බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝද කේවට්ටයන් හා සමග විෂමිශ්‍ර සුරාපානය අනුභව කරවා රජදරුවන් මැරීම් සංඛ්‍යාත ඒ කටයුත්ත දැන් කරම් හයි මන්ත්‍රණය කොට අපි ජයපානය බොම් හයි කියා මගුල් උයන නදුන් උයනක්සේ සරසා දහස් ගණන් කුඩම්වල රාපුරා තම්බා අනේක ප්‍රකාර මසවුලු ඒ ස්ථානයෙහි වලන් පුරා රැස්කොට තබවයි අමාත්‍යන්ට විධාන කළහ ඉපවත් පණ්ඩිතයන් වහන්සේට අන්තස්සර පුරුෂයෝ කියා යැවූහ ඔහු අනාහි විෂයොදා රජ්ජුරුවන් මරණු කැමැතිනියාව නොදනිති මහබෝසතාණන් වහන්සේ වනාහි ගිරාපෝතකයන් අතින් ඇසූ බැවින් දන්නාසේක එසේ හෙයින් උන්වහන්සේගේ අන්තස්සරයන්ට ජයපානය බොන දවස් නියම කොට කියා එවව් යැයි නැවත හසුන් යැවූසේක ඒ යෝධයෝ වදාළ ලෙසම දවස් නියම කොට යැවූහ දැන් පුතේ මෙතනදී තවත් අපට වැදගත් වෙන කොටසක් තියෙනවා දෙයක් තියෙනවා ඒ තමයි මේ අන්තස්සර පුරුෂයෝ නැත්නම් චර පුරුෂයෝ කියලා කොටසක් අපිට මෙහිදී හම්බ වෙනවා ඒ කියන්නේ තූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ හමුදාව ඇතුළට යවලා තියෙනවා මහෞෂධ පඬිතුමා එයාට හිතවත් ඔත්තුකාරයෝ පිරිස. ඒතකොට චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ හමුදාවේ උඩ නිලධාරීන් නැත්නම් පුතා ප්‍රධාන නිලධාරීන් වෙලා තියෙනවා කවුද? අර මහෞෂධ
එයාලා කතා බහ කරන දේවල්, එයාලගේ විශේෂ රහස්, ඒ හැම දෙයක්ම ලියුම් වල ලියලා දානම් මහෞෂධ පඬිතුමාට එව්වා. අද නම් WhatsApp messages විදිහට ඩාන් ඩීන් ඩෝන් ගාලා එව්වා. කොහොම හරි හැමදාම මේ යුද්ධයේදී නැත්නම් මේ සංග්‍රාමයේදී මොකද වෙන්නේ කියන එක හැමදාම අප්ඩේට් එක තිබ්බා. හවසට අර කිව්ව අන්තස්පුර පුරුෂයෝ නැත්නම් චර පුරුෂයෝ මහෞෂධ පඬිතුමාට ඒ සියලු රහස් ටික ඔත්තු ටික ලබා දුන්නා. කතාවේ ඉතුරු කොටස මෙතෙන් සිට ආයිත් කියමු මගෙත් එක්කම මම කියවගෙන යමු. ඒ අසා පණ්ඩිතයන් වහන්සේ මා බඳු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හින්දදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. උනට මා පිටුවහල්ව මැනවැයි සිතා තමන් වහන්සේ හා එක දවස උපන් යෝධයන් දහස බනවා සබඳිනී චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවෝ උයන සරහවා 100ක් රජදරුවන් පිරිවරා සුරාපානය අනුභව කරනු කැමැත්තෝය. තෙපි ඔබ ගොස් රජ්ජුරුවන්ට අසුන් පනවාලු කල කිසි කෙනෙකුන් නොහිඳිනාතුරුම චූලනී බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් හිඳිනට පැන වූ අස්නට ඉක්බිති පැන වූ මාහැඟී අස්නක් අපගේ රජ්ජුරුවන්ට යැයි ගෙන ඒ රජදරුවන්ගේ සේනාව විසින් තෙපි කවුරුන්ගේ සේනාදැයි කී කල වේදේහ රජ්ජුරුවන්ගේ සේනාවම් හයි කියව කිමෙක්ද අපි සත්හවුරුදු සත්මස් සත් දවසක මුළුල්ලෙහි දඹදිව රාජ්‍යය ගන්නමෝ. එක දවසකුත් වේදේහ රජ්ජුරු කෙනෙකුන් නුදුටුම්හ. වේදේහ රජ්ජුරුවෝ නම් කවරහුද යව උනුනට වුවමනා වී නම් කෙලවර අස්නක් ගනුවයි තොපහා සමග කලහ කරන්නාහ. තෙපි බ්‍රහ්මදත්ත රජ්ජුරුවන් විනා අපගේ රජ්ජුරුවන්ට වැඩි තරම් කෙනෙක් නැතැයි කලහ වඩාගෙන අපගේ රජ්ජුරුවනට අස්න පමණකුත් නොලබන්නමෝ. දැන් තොප රාත්පිය නොදෙම් හයි මස්සවුලු ආදියත් කෑ නොදෙම් හයි වාසි බෙනෙමින් සිංහනාදැසූ මුව පොල්ලන් පරිද්දෙන් තොපගේ අභීත ශබ්දයෙන්ම උන් බයගන්වා යමුගුරු බාලා සියලු රාමස්පිරු සැලවල් බිඳ තූතු කොට පියා වහාරාමස් අවුලු විසුරුවා නොකෑ හැකි පරිද්දෙන් කොට දිවීමෙන් ගොස් සේනා මධ්‍යයට වැද ශක්‍රපුරයට වන් අසුර බටයන් පරිද්දෙන් මහත් අරගල කොට අපේ මියුළු නුවර මහෞෂධ පණ්ඩිතයන්ගේ යෝධයම්හ පිළිවන් වී නම්
අප අල්ලා ගනුවයි තොප ගිය බව හඟවා එවයි කියා යෝධයන් දහස යැවූසේක ඒ යෝධයෝත් බෝධිසත්වයන් වහන්සේ වදාළ බස් මුදුනින් පිළිගෙන වැඳ සමුගෙන දුනු මුගුරු අඩ යටිපත් කොහොල් පාරාවලලුය යන පංචායුධ සන්නද්ධව උතුරු පසල් දනව් වෑ නුවරට ගොස් නදුන් උයන මෙන් සරහන ලද උයනට වැද නගන ලද දල පුඬු සේසත් ඇති 100ක් රාජාසන ආදී වූ පිළියෙල කොට තබන ලද ශ්‍රී විභූතීන් දැක මහබෝසතාණන් වහන්සේ විසින් වදාරන ලද ක්‍රමයෙන්ම සියල්ල කොට සේනා මධ්‍යයට වැද බොහෝ දෙනෙක් ක්ෂෝභ කොට තමන්ගේ මියුළු නුවරට පලා ගියහ. ටිකක් වෙලාව නම් ගත්තා. හැබැයි ඔක්කොම මම ත්‍ෘතිගෝචර ශෛලියෙන්ම කිව්වා. මම විතරක් නෙවෙයි. ඔයාලත් කිව්වා. ඔයාට මෙහෙම කියවගෙන යනකොට ආසහිතෙයිනේ. ඔව් කියවගෙන යනකොට පාඩම මය පුතා ගොඩාක් පැහැදිලිව වැටහෙයි. අමාරු වචන වල තේරුම් ටික ලියා ගන්න විතරයි තියෙන්නේ. ඔය ශෛලියෙන්ම ඉතුරු ටිකත් ඔයා කියවගෙන යන්න. එතකොට ඔයාට වෙනදට වඩා හොඳට පාඩම පැහැදිලි වෙයි. නිකම් මේක කියවගෙන යනකොට චුට්ටක් බෝරින් වගේ වෙයි. ඒ නිසා මේ කියන ශෛලියෙන් කියවගෙන ගියොත් ඔයාට පාඩම එපා වෙන්නේ නැහැ. මේ ඔක්කොම එකවර කියවන්න යන්නත් එපා. මාතෘකාවෙන් මාතෘකාව කියවලා නතර කරන්න. එතකොට ඔයාට පොඩි වෙනසකුත් දැනෙනවා. පාඩමත් හොඳට පැහැදිලි වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම මියුළු නුවර වටලෑම කියන කොටස ඊළඟට කියවන්න. ඊට පස්සේ ඒක නතර කරලා ඉවරලා යුද්ධෝපායට යන්න. මුළු පාඩමම සම්පූර්ණම පාඩමම එකවර කියවන්න යන්න එපා. දැන් මේ මාතෘකාවට එහෙම පොඩ්ඩක් නතර කර කර කියවනකොට ඒ කොටසට අදාළ දේවල් ටික ඔයාලට හොඳට වැටහෙනවා. හරි. එහෙනම් ඔය ටික ආපහු මුල ඉඳලා බලන්න මම විනාඩි දෙකක් පොඩි බ්‍රේක් එකක් දෙනවා. ඊට පස්සේ මම ඔයාලට මේකෙන් දෙනවා පුතා අවස්ථා සම්බන්ධය ටිකක් ලියන්න. හරි. ඔයාලට ඒකට මම කල් දෙනවා ලියන්න. එතකොට ඔයාලට ආපහු සැරයක් මේ පාඩම බැලනවා සම්පූර්ණම කොටස ආවරණය වෙනවා. එහෙනම් ලියන කියන පොත් ටික අරගෙන දඩාස් ගාලා සූදානම් වෙන්න. අපි දැන් මේකෙන් පුංචි අභ්‍යාසයක් ලියාගන්න හදන්නේ.
හරි පුතේ අපි එහෙනම් මේක පුංචි අභ්‍යාසයක් මම ඔයාලට ලියන්න දෙනවා. මෙහෙම ලියා ගන්න. පහත ප්‍රකාශවල අවස්ථා සම්බන්ධය ලියන්න. පහත ප්‍රකාශවල අවස්ථා සම්බන්ධය ලියන්න. කවුද මේක කිව්වේ? කාටද කිව්වේ? මොන අවස්ථාවේද කිව්වේ? කවුද? කාටද? මොන අවස්ථාවේද? ඔය කරුණු තුන තමයි ඔයා ලියන්න ඕනේ. right. එක ඇතුළු නුවරදී මං හිමීට කියන්නම් කලබලයක් නැතුව හොඳට ලියා ගන්න. ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවන. ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවන. ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවන. කවුද කියන්නේ? කාටද කියන්නේ? මොන අවස්ථාවේද කියන්නේ? ඒක තමයි ඔයා ලියන්න ඕනේ. ඊට පස්සේ දෙක කිය යුතු රහස් කියව. දෙවෙනි එක චූටි එකක් නේ. කිය යුතු රහස් කියව. කවුද කියන්නේ? කාටද කියන්නේ? මොන අවස්ථාවේද කියන්නේ? කිය යුතු රහස් කියව. තුන්වෙනි එක අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි. අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි. අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි. ඊළඟ එක දැන්ම සකන්ව ගියේය. ය නෙවෙයි ගියේය. දැන්ම සකන්ව ගියේය. ඒකටම නැවත අටකණකට ගොස් නැවත අටකණකට ගොස් පසුව නොයෙක් සිය කණකට යන්නේය. පසුව නොයෙක් සිය කණකට යන්නේය. පසුව නොයෙක් සිය කණකට යන්නේය. ඊළඟ එක තොප විසින් කුමක් දක්නා ලදද? තොප විසින් කුමක් දක්නා ලදද? තොප විසින් කුමක් දක්නා ලදද? එකටම ලියන්න. කුමක් අසන ලදද? තොප විසින් කුමක් දක්නා ලදද? කුමක් අසන ලදද? තොප විසින් කුමක් දක්නා ලදද? කුමක් අසන ලදද? ඊළඟ එක දැන් ඔහු කළ මන්ත්‍රණය දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි.
දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි. දැන් ඔහු කළ මන්ත්‍රණය මුදුන් පැමිණ නොදෙමි. ඊළඟ එක එසේ හේයින් කල් නොයවා එසේ හේයින් කල් නොයවා යහපත් නැකැතෙකින් එසේ හේයින් කල් නොයවා යහපත් නැකැතෙකින් වහා නික්මුණු මැනව එසේ හේයින් කල් නොයවා යහපත් නැකැතෙකින් වහා නික්මුණු මැනව ඊළඟ එක සියලු දඹදිව අනෙක් රජ්ජුරු කෙනෙකුන් සමීපයෙන් සියලු දඹදිව අනෙක් රජ්ජුරු කෙනෙකුන් සමීපයෙන් කිසි බයක් නොදිටිමි. සියලු දඹදිව අනෙක් රජ්ජුරු කෙනෙකුන් සමීපයෙන් කිසි බයක් නොදිටිමි. සියලු දඹදිව අනෙක් රජ්ජුරු කෙනෙකුන් සමීපයෙන් කිසි බයක් නොදිටිමි. ඊළඟ එක අපි මියුළු නුවර එමෙදි කියන්නම් කලබලයක් නෑ ලියා ගන්න. අපි මියුළු නුවර රාජ්‍යයගෙනම අපි මියුළු නුවර රාජ්‍යයගෙනම ජයපානය බොම්හ ඊළඟ එක මියුළු නුවර වේදේහ රජ්ජුරුවන්ගේ රාජ්‍යය ගනුම්හ right හරි. ඉතින් අපි ඕක මේ ඔය කොටස අපි ඔතනින් අවසන් කරනවා. දැන් මම ඔයාට ඕක ඔයා දැන් ලියන්න ඕන. හරි ලියලා මට WhatsApp එකේ වන්න ඕන group එකට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මට personal එවන්නත් පුළුවන්. නම්බර එක මගේ නම්බර එක ඔයා ගාව තියෙනවා 0යි 712 84යි 622 0යි
7යි 7යි 84යි 84යි 622 WhatsApp කරලා එවන්න මට. ඒ විතරක් නෙවෙයි මම ඔයාලට අපේ පන්තියේ දැන් තව විශේෂාංගයක් විදිහට තවත් වැඩක් කරනවා. මොකක්ද දන්නවද? මම ඔයාලට හැමදාම පොඩි කොටසක් දෙනවා කටපාඩම් කරන්න. ඔයා ඒකත් සතියක් ඇතුළත පාඩම් කරලා ඇත්තටම මතකෙන් පාඩම් කළා මට ඒක එවන්න ඕන. රෙකෝඩ් කළා ඒක එවන්න ඕන. බොරුවක් කරලා බලන්න නැතුව මේ බලන්න තියෙන වෙයි බලන්න නැතුව මට රෙකෝඩ් කළා ඒක එවන්න ඕන. බලාගෙන එහෙම රෙකෝඩ් කළා එහෙම එවන්න බෑ. හරි? මතකෙන්ම මේ වැඩේ කරමු. අපේ ෆිසිකල් පන්ති හැම එකම අපි මේ විශේෂාංගය කරනවා. මම හැමදාම කොටසක් කවියක් නැත්තම් මේ උපුටා ගැනීමක් කොටසක් දෙනවා. ඒ කොටස පාඩම් කරලා පාඩම් ගන්නවා පන්තියේදී. හරි? දැන් ඉතින් ඒක එහෙම කරන්න ගියහම ටිකක් ඔය අපහසුතාවයටපත් වෙනවනේ. දැන් මේක පාඩම් දෙන්න එහෙම බැරුවනේ. මයික් ඔන් කරගෙන කතන්දර ගොඩක් වෙනවනේ. සිග්නල් මදි වෙනවා නැති වෙනවා. පන්තියෙන් එළියට විසි වෙලා යනවා. ඒ නිසා ප්‍රායෝගික ගැටලු ටිකක් තියෙන නිසා මම පන්තියේදී පාඩම් ගන්නෙ නැහැ. මම මේ දෙන කොටස ඔයා පාඩම් කරන්න ඕන. පාඩම් කරගෙන ඉවර වෙලා මට ඒක පාඩම් කරගෙන මට ඒක එවන්න රෙකෝඩ් කරලා පස්සේ එවන්න. හරි? එක්ක ගෲප් එකට දාන්න නැත්නම් මට පර්සනල් හරි ඒකත් එවන්න. හරි. එහෙනම් ඉස්සෙල්ලා ලියාගෙන ඉමුකෝ බලන්න. මම මේකෙන්ම අද දෙන්නම් ඈ. සතර කන් මන්ත්‍රණයේම කොටසක් දෙන්නම්. මේ ඔයාට ලේසියෙන් පාඩම් කරගන්න පුළුවන් කොටසක්. හරි. මේක ලියා ගන්න. අද කටපාඩම් කරන කොටස. නැත්තම් ඔයාලට මාතෘකාවක් ලියා ගන්න පුළුවන් වන පොතට මං පෙත කියලා. පන්තියේදී නම් අපි කරන්නේ එක විශේෂාංගයක් විදිහට වන පොතට මං පෙත. කටපාඩම් කරමු නැත්තම්. right. මෙන්න මේ කොටස ලියා ගන්න. මහෞෂධ පණ්ඩිතයන් මේක අර අවස්ථා සම්බන්ධ කොටසක් නෙවෙයි කටපාඩම් කරන්න දෙන කොටසක්. මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න. මහෞෂධ පණ්ඩිතයන් මහෞෂධ පණ්ඩිතයන් මහෞෂධ පණ්ඩිතයන් වසන මහෞෂධ පණ්ඩිතයන් වසන නුවර මහෞෂධ පණ්ඩිතයන් වසන නුවර රාජ්‍යය ගන්නට නොපොහොසතුම්හ ඒවට බමුණා මේක කියන්නේ චූලනී බ්‍රහ්මදත්ත රජතුමාට. මහෞෂධ පඬිතුමා මාර උපායශීලී දක්ෂ වියත් අනිවරේ කියන්නේ හොඳ උදාහරණයක් මේ. චරිත නිරූපණයේ රාවුල්. මොකද්ද? මහෞෂධ පඬිතයන් වසන නුවර රාජ්‍යය ගන්නට නොපොහොසතුම්හ නොපොහොසතුම්. හරි? ඒ පණ්ඩිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ. ඒ පණ්ඩිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ. ඒ පණ්ඩිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ. ඊතාම උපායවන්තයහ. ඊතාම උපායවන්තයහ. මහෞෂධ පණ්ඩිතයන් වසන නුවර රාජ්‍ය ගන්නට නොපොහොසතුම්හ. ඒ පණ්ඩිතයෝ වනාහි මෙබඳු නුවණැත්තාහ. ඊ타ම උපායවන්තය. right. ඔච්චරයි. ඉතින් පුතා ඔයා ඕක පාඩම් කරන්න ඕන. මට පාඩම් කළ සතියක් ඇතුළත අනිවාර්යෙන් එවන්න ඕන. මහෞෂධ පඬිතුමාගේ චරිත නිරූපණය ගැන આવොත් ඔයාට ඕක දාන්න හොඳ උදාහරණයක්. විචාර ලියනකොට උදාහරණ දාන්න ඕනේ අපි. ඔන්න පුතේ ඕක හොඳ උදාහරණයක්. ඒ වගේම මේක හොඳ අවස්ථා සහ සිද්ධි නිරූපණයට දාන්න පුළුවන් හොඳ උදාහරණයක්. අවස්ථා සහ සිද්ධි නිරූපණය, චරිත නිරූපණය සහ භාෂා ලක්ෂණ આવොත් එහෙම පුතා ඒකටත් දාන්න හොඳ උදාහරණයක්. දෙබස් සහ සංවාද භාවිතය. right on a point. එහෙනම් මතක තියාගන්න මහෞෂධ පඬිතුමාගේ චරිත නිරූපණය, අවස්ථා සහ සිද්ධි නිරූපණය, භාෂා ලක්ෂණ කියන ඔය විචාර තුනේ එකක් තමයි අනිවාර්යෙන් එන්නේ. හරි? තව ඒවා තියෙනවා කීපයක්. ප්‍රධානම විචාර තුනක් ඕක. හරි. අවස්ථා සහ සිද්ධි නිරූපණය, චරිත නිරූපණය සහ භාෂා ලක්ෂණ. එතකොට එහෙම આવොත් එහෙම ඔයාට ඕක දාන්න හොඳ උදාහරණයක්. මේක අනිවාර්යයෙන්ම ඔයා පාඩම් කරන්නම ඕන. ලබන සතියේට කලින්
මට ඒක එවන්නත් ඕන. හරි. තුන්වෙනි එක. තවත් විශේෂාංගයක් අපේ පන්තියේ ඒකත් අපේ මේ ෆිසිකල් පන්ති වල අපි හැමදාම කරන වැඩක්. ඒ නිසා මම ඒක ඔයාටත් එහෙම දෙන්නන්නේ. නැත්තම් ඔයා පවුනේනේ. නැත්තම් කැත වැඩක් කරා වගේ වෙනවන්නේ. රයිට්. පුතේ මොකද්ද ඔයා සතියකට එකක් අනිවාර්යයෙන්ම රචනාවක් ලියන්න ඕන. අයියෝ සර් ඕක තමා කම්මැලිම වැඩේ කියලා දැන් ඔයාලට හිතෙනවනේ. ඉපාම වෙච්ච එක රචනා ලියන එක අප්පා කියලා. කමක් නැහැ. නේද? සුට්ට ලියලිය යමු අපි. චුට්ට ලියලිය යමු. එතකොට ඕක ටික දවසක් යනකොට හොඳටම ඔයාට ලියා ගන්න පුළුවන්. හරි. මම එහෙනම් ලේසියෙන්ම ලියන්න පුළුවන් සහ කරුණු හොයා ගන්න පුළුවන් මාතෘකාවක් දෙන්නම්. ලියා ගන්නකො මේක. මොකක්ද දන්නවද? ආපදා කළමනාකරණය කරමු. ආපදා කළමනාකරණය කරමු. මේක 10 වසර ඔයාගේ පෙළ පොතේ තියෙන පාඩමක්. පොඩ්ඩක් එහාට මෙහාට පෙරලා බලන්න භාෂා පොත ආපදා කළමනාකරණය කරමු කියලා පාඩමක් තියෙනවා. ඔයා ඒකදී ලියන්න ඕන පුතා ආපදාවක් කියන්නේ මොකක්ද? ආපදාවක් නිර්වචනය කරන්න ඕන. ආපදා වර්ග ගැන කියන්න ඕන. මොනවද ඇති වෙන ආපදා? හරිද? ස්වාභාවික ආපදා ඕන තරම් තියෙනවනේ. නේද? ගංගා නේද? ගම් වතුර ගැලීම් වෙන්න පුළුවන්, නායෑම් වෙන්න පුළුවන්. නේද? ගිනි කඳු අපේ රටේ නැහැ ඒවා. එතකොට සුනාමි තත්ත්වයන් වෙන්න පුළුවන්, ටොනාඩෝ තත්ත්වයන් වෙන්න පුළුවන්, සුලිසුලන් මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ආපදා වර්ග ගැන කියනවා. ඊට පස්සේ ආපදා ඇතිවීමට බලපාන හේතු. විවිධ හේතු තියෙනවානේ. ස්වාභාවික හේතුනුත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේ ආපදා තත්ත්වයන් ඇති වෙනවා. හරි? එහෙනම් මේ හේතු ටිකක් කියනවා. ඊට පස්සේ අපිට එහෙනම් ගන්න පුළුවන් පියවර මොනවද? පිළියම් මොනවද? දැනට අරගෙන තියෙන පිළියම් මොනවද? මේ පියවර මොනවද? ආපදා අවම කරගන්න හෝ නැති කරන්න සහ පාසල් ළමයි විදිහට ඔයාලට මොනවද යෝජනා කරන්න පුළුවන්. මෙන්න මේ කියන කරුණු ටික ඔස්සේ ඔයාගේ රචනාව ඔයා ගොඩනගන්න මේ ඒකට පොතේ තියෙන ලොකු විස්තරයක් ඒ ටික කියවගත්තාම ඔයාට ඊටාම සාර්ථක රචනාවක් ලියා ගන්න පුළුවන් වෙයි. හරි. දැන් ඉතින් මහන්සිද එහෙනම්? ඇද්ද? ඇති වගේද? හොඳයි. අපි එහෙනම් අද කතා කරා උම්මග ජාතකයේ සතර කන්මන්ත්‍රණයේ කොටසක් කතා කරා. ඒකදී විශේෂයෙන්ම කලින් කතා කරපු කොටසක මම අද ඔයාලට කියලා දුන්නේ මය පුතා ශ්‍රුති ගෝචර ශෛලියෙන් කොහොමද ජාතක කතාවක් කියවන්නේ විශේෂයෙන්ම අපේ සතර කන්මන්ත්‍රණයේ කොටස උම්මග ජාතකය කොහොමද ශ්‍රුති ගෝචර ශෛලියෙන් කියවන්නේ කියලා අද අපි කතා කරේ සාකච්ඡා කරේ. ඒ වගේම ඔන්න අපි අවස්ථා සම්බන්ධ ටිකකුත් ගත්තා ඒ කොටසෙන්ම ඔයා එකක් ලියන්න ඕන. ඊට පස්සේ වනපෙතට මංපෙත පාඩම් කරන්නත් ඕන කොටසක්. ඒ ටිකක් දුන්නා. රචනා මාතෘකාවකුත් දුන්නා. හරි. එහෙනම් අදට අපි පාඩම අවසන් කරනවා. ලබන සතියේ මේ වගේ සුන්දර සන්ධ්‍යාවක ඔය ලස්සන පුංචි හිත් එක්ක හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. එහෙනම් හැමෝටම ආයුබෝවන් දෙවි පිහිටයි සරණයි.